අයිබෝන් ආමක තුලා ඉන්න එස්සගේ කෙඩිප් චනලගෙන් ගෙන තවත් වීඩියක් එක්ක මේ රැම් කාඩ්සල ප්‍රයිසස් පොඩ්ඩක්වා ඉන්ටර්නෙට් ගිහින් බලද්දි මේ දවස්වල ඔයාලට පෙනේ වගව සල්ලි තිබ්බත් ඔයාලට රැම් කාඩ් එකක් ගන්න බැරි සිටුේෂන් එකක් මේ දවස්වල මාකට් එකේ තියෙනවා. ඔව් මේක ලංකාවට විතරක් පොදු වෙච්ච කාරණාවක් නෙමෙයි. මේ දවස්වල PC parts එම සෙල් කරන වෙබ්සයිට්ස් වලට ගියොත් ඔයාලා බලා ගන්න පුළුවන් RAM cards එම හොයාගන්නත් නැහැ. තියෙනව සෑහෙන ගණන්. ඒ විතරක් නෙමෙයි මේව නිකන් දෙන්නෙත් නැහැ. PC build එකක් කරොත් විතරක් ගොඩක් කට්ටිය මේ RAM cards sell කරන්නේ. ඒ කියන්නේ වෙනම ගිහිල්ලා අපිට සල්ලි දීලවත් බොහොමයක් තැන්වල RAM cards ගන්න බෑ. ඇයි මෙහෙම වුනේ? ඉතින් මේකත් එක්ක මේ වෙද්දී දැනගන්න හම්බෙන ආරංචි වලට අනුව මේ කම්පියුටර්ස් වල විතරක් නෙමෙයි ෆෝන්ස් පවා මිලින් වැඩි වෙන්න නියමිතයි කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ ගාන 5 10ක් 20ක් 30ක් විතර උනකන් යන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. ඒ විතරක් නෙමෙයි RAM cards ගැන කතා කරොත් ග්ලෝබලි පවා මේ වෙද්දී දෙගුණයක් තුන් ගුණයක් විතර ගණන් වැඩි මිලට තමයි කලින්ට වඩා මේ RAM cards sell වෙන්නේ. ඉතින් RAM cards වල මොකද්ද මේ වුනේ? ඔයා මේකට බය වෙන්න ඕනේද? මේ තවත් ගාන වැඩි වෙන්න කලින් ඔයා දැනට RAM card ටිකක් ගෙනලා ස්ටොක් එකේ තියාගන්න ඕනේද? නැත්නම් කම්පියුටර් ෆෝන් එකක් අරගෙන තියාගන්න ඕනේද? මේ ගැන අපි මේ වීඩියෝ කතා කරනවා. මේ වීඩියෝ අල්ලන්න වන්නම් මතකද share කරන්න. ඒ වගේ පල්ලතේ subscribe button එක press කරොත් තමයි ඉස්සරහට මම දාන වීඩියෝස් ඔයා ගාවට මුලින්ම ගෙන්න ගන්න හම්බෙන්නේ. ඒක නිසා subscribe කරලා අනිවාර්යෙන් bell button එක උඩ press කරන්න. එතකොට මම දාන වීඩියෝස් වල notifications ඔයා ගාවට මුලින්ම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. මට වඩා ඔයත් දන්න දේවල් අපි කතා කරමු පල්ලතේ comments වලින්. वीडियो तमत लाइक එකක් දැම්ම නැත්නම් පල්ලෙහාට like button එක දැම්ම press කරන්න. හරි. මේ RAM cards වල prices මෙච්චර වැඩි වෙන්න හේතුව මොකද්ද? මේකට ලොකුවට ගොඩක් මුහුණ දෙන DDR5 RAM cards, ඒ වගේම DDR4 RAM cards. මේ හැමදේම පිටිපස්සේ තියෙන හේතුව තමයි AI companies ඒ විතරක් නෙමෙයි cloud service providers ලා මේගොල්ලෝ AI වලට server farms සකස් කරනවා. අපි දන්නවා AI වලට සෑහෙන ලොකු performance ප්‍රමාණයක් ඕනි කියලා. මේ server farm වලින් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ AI එකට අවශ්‍ය වෙන performance අරන් දෙන එක. මොකද අපි දන්නවා මේ කතා කරන ලොකු AI විතරක් නෙමෙයි සාමාන්‍ය AI කියන එක මේ විදිහට සෑහෙන ජනප්‍රිය වෙලා තියෙන දෙයක්. ගොඩක් පුංචි companies පවා ඒගොල්ලන්ගේ own AIs use කරන්න try කරනවා. ඒගොල්ලෝ models train කරනවා, develop කරනවා ගොඩාක් දේවල් AI කියන පැත්තේ දියුණු වෙමින් ඉන්නවා. අපි මේ කතා කරන ChatGPT Gemini ගැන විතරක් නෙමෙයි අපි මෙතන කතා කරන්නේ මේ AI කියන එක මිනිස්සු අතරට ගොඩක් යන ගමන් මේ වෙද්දී තියෙන්නේ. මේ AI එකක් වැඩ කරන process වලට අනිවාර්යයෙන්ම memory එක අවශ්‍ය වෙනවා. මේකට use කරන්නේ high bandwidth memories. මේ high bandwidth memories සහ consumer memories අතර වෙනසකුත් තියෙනවා. මේ consumer memories කියන්නේ සාමාන්‍යයෙන් අපේ පරිගණක වලට පාවිච්චි කරන RAM cards. හැබැයි high bandwidth memories කියන්නේ AI වගේ ගොඩක් large scale applications වලට පාවිච්චි කරන ටිකක් වැඩිපුර performance අඩු cost එකකට අරගන්න පුළුවන් විදිහේ memory එකක් කියලා අපි හඳුන්වමු. RAM card සකස් කරන companies අනිවාර්යයෙන්ම දන්න දෙයක් තමයි සාමාන්‍ය consumers ට වඩා මේ level එකේදී AI target කරන එක. එහෙම නැත්නම් AI companies, AI developers ට ඒගොල්ලෝ target customer base එක කරගන්න එක සෑහෙන හොඳයි කියලා. මේකත් එක්ක බොහොමයක් companies සාමාන්‍ය consumer RAM cards හදන එක නවත්තලා හෝ අඩු කරලා HBM පැත්තට එහෙම නැත්නම් high bandwidth memories පැත්තට ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය ටිකක් advanced DRAMs පවා මේ තියෙන AI programs වලට පාවිච්චි කරන මේ ඔක්කොම දේවල් වල ප්‍රතිඵලයක් විතර RAM cards කියන දේවල් ගොඩක් හිඟ වෙන්න පටන් ගන්නවා. ඔයාලට තේරෙනවා යම් කිසි දෙයක් හිඟ වුණා කියන්නේ මොකක්ද ඊළඟට වෙන්නේ කියලා. මේකට තියෙන ඉල්ලුම ගොඩක් වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා කියන එකේ තේරුම ඔයගොල්ලෝ දන්නවා prices වැඩි වෙනවා කියන එක. මේක මෙහෙම වෙන්න තව ලොකුම හේතුවක් තමයි මේ RAM market එක සම්පූර්ණ මාතේ තියෙන ලොකු companies තුනක් යටතේ. ඒ companies තුනම අර general consumer market එකෙන් ටිකක් එළියට ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන focus එක වෙනස් කරලා තියෙනවා. මේකත් එක්ක මම අර කලින් කිව්ව තත්ත්වෙපත් වෙලා තියෙනවා. ඉතින් මේකත් එක්ක තමයි මේ shortage එක ඇති වෙලා තියෙන market එක පුරාම. මේකේ ප්‍රතිඵලයක් විතර පැහැදිලිවම computers වලට laptops වලට පාවිච්චි කරන RAM cards වල මිල වැඩි වෙනවා. මොකද සරලව හිතන්න laptop manufacturer කෙනෙක් අපි අරගමු. මේ laptop manufacturer තේරෙනවා නම් prices වැඩි වෙනවා කියලා මෙයා කරන්නේ ලොකු stock එකක් purchase කරනවා. වෙනද purchase කරාටත් වඩා. මෙයාගේ ලොකු stocks purchase කරන ගත්තට පස්සේ shops වලින් ලොකු stocks purchase කරන ගත්තට පස්සේ අර තිබිච්ච ඉල්ලුම තවත් වැඩි වෙනවා. මේකත් එක්ක prices එන්න තව වැඩි වෙනවා. අවසානයේ මේක computers වලට විතරක් නෙමෙයි phones වලටත් බලපානවා. පැහැදිලිව මේ හැම දෙයකම cost එක වැඩි වෙන්න ගන්නවා. ඒක නිසා සමහරක් වෙලාවට smartphones ඊළඟ අවුරුද්ද විතර වෙද්දී යම්කිසි ප්‍රමාණයකින් වැඩි වෙන්න තියෙන chance එක වැඩි. මේ වෙද්දී computers වලට affect වුණා වගේ computers වල prices උත් අපිට 2026 පටන් ගත්තට අඩු වෙයි කියලා හිතන්න අමාරු වෙනවා. අනිවාර්යයෙන්ම RAM cards වල prices උත් අඩු වෙයි කියලා හිතන්න අමාරුයි. 2026 අවුරුද්ද පුරාවටම අවුරුද්ද ලොකු ප්‍රමාණයකදී අපිට මේ RAM වල තියෙන ප්‍රශ්නේ මෙහෙම බලා ගන්න හැබැයි මොකද AI කියන එක එන්න දවස ගානේ තියෙන ඉල්ලුම් වැඩි වෙනවා AI වලට. ඒ අනුව AI පැත්තට මේ memories සකස් කිරීමේ තියෙන අවශ්‍යතාවය තවදුරටත් වැඩි වෙනවත් එක්කම මම හිතන්නේ නැහැ මේ companies consumer market එක පැත්තට ලොකුම අවධානයක් ඊළඟ අවුරුද්ද ඇතුළත යොමු කරයි කියලා. එහෙම කරත් මේ ප්‍රශ්නේ එකපාරට විසඳන ප්‍රශ්නයක් නෙවෙයි. ඒක නිසා phones වල prices, ඒ වගේම computers වල prices, laptops වල prices වගේම වෙනම RAM cards purchase කරන මේ prices දිගටම වැඩි වෙන්න යනවා. ඉතින් 2027 විතර වෙද්දි මගේ
ප්‍රඩික්ෂන්ස් වලට අනුව මේක සාමාන්‍ය තත්ත්වයකට පත් වෙන්න ඉඩ තියෙනවා 2024 කිට්ටුවේදී. ඒ නිසා ආදායට PC build එකක් කරන්න ඉන්නවා නම් ඔයාලට මේ price එක ප්‍රශ්න නැත්තම් කමක් නැහැ. නැත්තම් ටික කාලයක් ඉවසන්න වෙනවා. නැවතත් යථා තත්ත්වයට මේ prices පත් වෙනකම්. ඉතින් මේ ගැන බොහොමයක් දෙනෙක් අහලා තිබිච්ච නිසා තමයි මම මේ ගැන වීඩියෝ එකෙන් කතා කරේ. මටත් වඩා ඔයා දන්න විස්තර අපි කතා කරන පල්ලා තියෙන comment section එකේ වීඩියෝ share කරන්න වගේ යාළුවන්ට වටිනවා නම් මතකද subscribe කරන්න SK YouTube channel එක අලුත් කෙනෙක් නම් මේ වගේ වීඩියෝ එකේ අපි ආයෙ හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.